Hi, welcome to my YouTube channel. මම අද හදන්නේ යන්නේ උප්පුමා. ඉතින් මම මුලින්ම මේකට භාජනයක් දිපේ තියලා ඒකට දාගන්නවා රුලන්. මොකද රුලන් වලින් තමයි උප්පුමා හදන්නේ. ඉතින් රුලන් ටික හොඳට කබලේ අපි බෙද ගන්න ඕනේ රන්මන් පැහැ වෙනකම්. ගොඩක්ම කර කරගන්න එපා. එතකොට මේක තිත්ත වෙනවා. ඉතින් රන්වන් පාට වෙලා බෙදලා අපි මේ උරන් ටික අයින් කරනවා. ඊට පස්සේ මම මේකට දානවා පොල් තෙල්. ඉතින් ඔයගොල්ලන්ට ඕන කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේකට චිකන් ටික එකතු කරනවා. චිකන් ටික හොඳට බෙදුනන් පස්සේ මම මේකට එකතු කරනවා අබ ස්වල්පයක්. අබ ටික හොඳින් කලවම් කරගත්තන් පස්සේ මම මේකට එකතු කරනවා සුදු ලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයෙන් කොච්චර මේවා ඕන එක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ටිකට එකතු කරනවා පොල්. හොඳින් හීනියට ගාරත්ත පොල් තමයි එකතු කරන්නේ. ඊට පස්සේ මම එකතු කරනවා ගෝවා, කැරට් එකතු කරලා හොඳින් කලවම් කරලා ආයෙ එකතු කරනවා ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස්, කහ, උළුහාර චුට්ටක් දානවා. දාලා හොඳින් අපි කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට රුලන් ටික දාගන්න ඕනේ. රුලන් ටික දාගෙන හොඳට කවලම් කරලා මම මේකට එකතු කරනවා වතුර අඳු කෝප්පයක් විතර. ඊට කලින් මම මේකට එකතු කරනවා ලීක්ස්. ලීක්ස් මවල තැඹුරා වැඩි වෙනවා. ඇසේ වතුර අපි අවශ්‍ය ප්‍රමාණයට තමයි දාගන්න ඕනේ. මම මේකේ පස්සේ වතුර ටිකක් දාගත්තා. ඉතින් ඔන්න බලන්න අපේ රසම රස උපමා එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලත් හදලා කියන්න මේක මාරම රසයි. ඉතින් තමිල් අයගේ ප්‍රධානම කෑමක් තමයි මේක. So bye bye!